දැන් අද වර්තමාන කාලයේ ජීවත් වන මේ ඔබ අපගේ නුවණ කියන එක බොහොම ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. ඇයි අපේ නුවණ අඩු වෙන්න හේතු? නුවණ අඩු වෙන්න හේතු මොකක්ද? එකක් තමයි කෙලෙස් වැඩි බව. එකක් තමයි මොකද්ද? කෙලෙස් වැඩි බව. දෙවෙනි එක ඔයාලා දන්නවද අපි හැම පැත්තෙම දූෂණය වෙලා කියලා? අවුරුදු 60ක විතර අම්ම කෙනෙක් අත උස්සන්න පොඩ්ඩක්. 60ක විතර කෙනෙක්. මේ අම්මා 66යිනේ චුට්ට නැගිටින්. අම්මට මතකද ඉස්සර අපි පුංචි කාලේ අපේ අම්මා පොළට ගිහිල්ලා දිවුල් අරගෙන එනකොට වත්තේ වැට මායිමට එනකොට අම්මා එනවා කියලා අඳුර ගන්න පුළුවන් නේද? දිවුල් වල සුවඳනේ. දැන් මම මේ ගත්තේ තෙල් පොහොර ගහන්නෙම නැති ගහ. තෙල් පොහොර ගහන්නේ නැහැ නේ දිවුල් ගස් වලට. ඒත් අද වෙනකොට දිවුල් ගෙඩිය ගෙනෙද්දි සුවඳ දෙන්නේ නැහැ නේ. නහය ගැහුවත් දැන් සුවඳ නැහැ නේද? මොකද්ද වෙලා තියෙන්නේ? පරිසරයේ ඒ තරම් දූෂණය වෙලා. කතාව තේරුණාද? එතකොට ඒ දූෂණය වෙච්ච පරිසරයේ නේද අපි ඉන්නේ. එතකොට ඒ හුස්ම නේද අපි ගන්නෙ. ඒ ආහාර නේද අපි කන්නේ. ඒ වතුර නේද බොන්නේ. ඒවෙන් නේද අපේ මේ ශරීරය හැදින්නේ. ඒ ශරීරයෙන් නේද මේ නාම ධර්මයන්ට පෝෂණය ලැබෙන්නේ. නාම රූප දෙක එකට නේද තියෙන්නේ. ඉතින් මේ කය දුර්වල වෙනකොට හිතුත් ආන්න ප්‍රඥාව එන්න අඩු වෙලා දැන් මොකද්ද වෙන්නේ අම්මා? හොඳයි අම්මා වාඩි වෙන්න. මම එක උපමාවක් කියලා දුන්නේ. කට්ටිය හිතාගෙන ඉන්න මොකද්ද? කට්ටිය හිතාගෙන ඉන්න එදා සුනීත සෝපාකට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? හරිද? තේරුණාද කියන එක? එදා සුනීත සෝපාකට එක ගාතාවක් කියලා නිවන් දැක්කනම් ඇයි අපිට බැරි? මොකටද ඕව පොත්වල ලියන්නේ? පොත්වල ලියාගෙන පාඩම් කරන එච්චර වීර්ය කරන්න ඕනද නිවන් දකින්න මෙහෙම කොන්නකොට දකින්න කොහමද? ඔක්කොම ටික හොඳට තිබ්බනම් තේරෙනව නේද? ආහාර ටිකත් හොඳට තිබ්බනම් දැන් මේ අහනකො චුට්ටක් මං අහනවා කතාව. මේ තරුණ පුතා නැගිටි. මම පුතා නැගිටි. ඔව්. හරිද? පුතේ ඔයාගේ වයස 19යි. 19යි නේ. දැන් පුතා ෆෝන් පාවිච්චි කරන්න ගත්ත දවසයි අද දවසයි අතර ෆෝන් එකේ පරිණාමය කොහොමද? ගොඩක් වෙනස් නේද? එතකොට ඒ කාලේ ඒ කියන්නේ ඔයා ලොකු වයසක් නේ 19යි. අපි හිතමු අවුරුදු 4කට විතර කලින් ෆෝන් එක ගත්තට වඩා දැන් මොකද වෙලා තියෙන්නේ? ෆෝන් එකේ හරි වෙනස්. දැන් AI එහෙම ඇවිල්ලා නේ තනිකර. හැබැයි හොඳයි පුතා වාඩි වෙන්න. දැන් ඔයා බලන්න අම්මා අපි පුංචි කාලේ ෆෝන් එකක් කියලා එකක් තිබුණෙම නෑ. දැන් ෆෝන් එක එන්න සීග්‍රයෙන් වෙනස් වෙලා අපි හිතන දේ එයා හිතනවා නේ. දැන් මම නිකමට ඊයේ පෙරේද AI එකෙන් ඇහුවා මේ ජෙමිනිගෙන් ඇහුවා කිරිවත්තුඩුවේ අරිය දස්සන ස්වාමින් වහන්සේ පිළිබඳ විස්තරයක් ලබා දෙන්න කියලා. මේක කියනෝනේ ඔක්කොම ටික. හරිද? වර්තමානයේ මේ ලංකාවේ වැඩ සිටින ප ဋ ාණ දේශනාව ව්‍යාප්ත කරන යතිවරයෙකි උන්වහන්සේ ඉපදී ඇත්තේ කිරිවත්තුඩුව ග්‍රාමයේ ඔක්කොම දෙනවා. මම බැලුවා මට වඩා හොඳට ඒකයි දාන්න ඕනේ මං ගැන. හරි. හරිද? AI. එතකොට එන්න ඒක දැන් මෙහනකො එන්න ඒක ලොකු වෙනකොට ඒ පැත්ත ලොකු වෙනකොට මේ පැත්ත මොකද්ද? බයින. ඇයි? දැන් මට ඊයේ පෙරේද කතා කරලා කිව්වා අර බෞද්ධයෙක්ගේ පුතෙක් ස්වාමින් වහන්සේ මගේ යාළුවෙක්ගේ පුතෙක් ඉන්නවා මිනිහා ප්‍රහේලිකාවක් පුරවන්න වුණාම ප්‍රහේලිකාවේ තියෙන දිගම නගරය කුමක්ද? නැත්නම් දිගම ගඟ කුමක්ද? අපි නම් ඉස්සෙල්ලා මොකද වෙන්නේ? පොත් කියවලා අරක හොයලා මේක හොයලානේ අපි ඒක පුරවන්නේ. මොකද කරන්නේ? ගියා AI එකට ගියා. AI එකට ගිහිලා අහනවා මොකද? ලංකාවේ දිගම ගඟ කුමක්ද? AI එක ටුක් ගාලා දෙනවා. මූ පුරවනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කැල්කියුලේටරේ ආවට පස්සේ අපේ ගණිත හැකියාව මොකද්ද උනේ? දුර්වල වුණා. එහෙනම් ඒ වගේ මේ තාක්ෂණය දියුණු වෙන්න අපේ ප්‍රඥාව එන්න බහිනවා. හොඳට මතක තියාගන්න ඔබටත් මටත් මේ නිවන නැති වෙන්න පළවෙනි හෙනේ තමයි තාක්ෂණය. මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ කවුරුවත් කියලා දෙන්නෙත් නැහැ. කිසි කෙනෙක් කියන්නේ නැහැ කියනකො හාමුදුරුවොත් කියන්නේ. අපිට ඉතින් කවුරු හරි කිව්වොත් නේ අම්මා මොකද කල්යාණ මිත්‍රයන්ගේ මේ අදහස ආවට පස්සේ අපි කල්පනා කර දැන් ඔන්න අද කල්පනා කරනවා අම්මා පැත්ත නේද මේක නිසා අපි මෙච්චර මෙහෙම වැටිලා නේද ඔන්න දැන් හිතනවා ටීවී එක නිසා අපි කොච්චරම වීරිය බහැලාද කොච්චරම කුසීත වෙලාද කොච්චරම දූෂණය වෙලාද අපේ හිත එහෙනම් මේහන් දැන් අපි මොකද වෙන්නේ වෙච්ච දෙයට එන්න සෙයියුදු කියලා ඒ ටික නතර කරලා බෑනේ දැන් ෆෝන් එක අරගෙන විසි කරනවද කවුරු විසි කරන්නේ නැහැ හරිද
ෆෝන් එක නිකන් ශරීරයේ අංගයක් වගේ වෙලා. නැත දුව? ඒක තියෙන්න ඕන. සමහර නිදා ගන්නකොට මෙහෙම ළඟ තියලා මෙහෙම හත ගාලා බලන තියනවද කියලා. ඒ මට්ටමට ඇවිල්ලා. ඔය නිකමට බලන්න පාරේ යනකොට මිනිස්සු කී දෙනෙක් යන්නේ ෆෝන් එකේද කියලා. තේරුණානේ? සමහර වාහන වල හැප්පෙනවා. ඇයි? ලයික් කරන වල හැප්පෙනවා. මේක දිහා බලාගෙන hina වෙවි යනවා මන්ද මානසිකයෝ වගේ. හේ ගග. එහෙම යන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබත් මමත් පිස්සු ලෝකයකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ මඩේම තමයි පිපෙනව නම් පිපෙන්න ඕන. දැන් ඔයා කල්පනා කරන්න එපා ලෝකේ උන් එහෙමනම් මාත් එහෙමයි මං කොහොමද නෑ බම් මඩේ තමයි මාල් පිපෙන්නේ. කුඩමකු පිලි ගඳමය මහනෙල් සුවඳමය දෙකට මොකද දෙකම අන්න මට පදේ මතක නැතුණා. දෙකට එක දියමේ නේද? හොඳට නරකට දෙකට කටමේ වගේ දැන් අපිට වෙලා තියෙන්නේ හොඳට නරකට දෙකටම මේ සමාජයේ ඉඳගෙනම තමයි මොකද්ද කරන්න තියෙන්නේ? මේ සමාජයේ ඉඳගෙනම තමයි නෙළුමක් වේපි වෙන්නේ. දැන් ඔබටත් මටත් අනේ දැන් බෑ මෙහෙම බෑ කියලා ඉන්නේ නැතුව ඒ බැරියාවයි සීතාද රෝගේ පැත්තකට දාලා මේ මඩේම ඉඳගෙන මේ ටීවී එකම බලගෙන පුළුවන් තරම් අඩු කරන්න. දැන් මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා අද වෙනකන් ටීවී එකක් බලලා නැහැ. ඒ කියන්නේ ටීවී එකක් බලලා නැහැ කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ කොහේ හරි ගියාට පස්සේ බෞද්ධ රූපවාහිනී මගේ බණක් යනවා නම් මම ඒක බලනවා. අර අනවශ්‍ය මොනවද අර කතා දාගෙන බලන ගිහි ජීවිතේදී කතාවට ඇබ්බැහි කියලා ඒව නෑ දැන්. ඒව සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. දැන් අද වාහනේ බස් එකක ඉස්සර දැන් නම් වාහනේ බස් එකක ගිහලා නැහැ මට මතක ඇති කාලෙක. බස් එකේ යනවා නම් ටීවී එක දාලා තියෙනවා නම් ඒක මොකද පේනවනේ. අන්න එහෙම හැර ඌමනාවෙන් ටීවී එක බලන්නේ නැහැ පැවිදි වෙච්ච දවසේ ඉඳලා. තේරෙනවනේ? එතකොට මං කියන්නේ ෆෝන් එකක් දැන් බන බලන්න උපරිම ප්‍රයෝජන ගන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒකෙන් අපි කෙලෙසෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම දැන් උත්සාහවත් වෙමු පුළුවන් තරම් මේ මඩේ මිදගෙන මේකෙන් මිදෙන්න. දැන් මම මේ කියන්නේ ගියේ මොකද්ද? ප්‍රඥාව එන්න දැන් අපිට දුර්වල වෙලා එහෙනම් තථාගතයන් වහන්සේ හේතුඵල න්‍යාය හොයාගන්න කියපු අන්තිම ක්‍රමයෙන් හරි මේක එල්ලෙනවා මිසක වෙන කරන්න දෙයක් නෑ. මොකද හේතුව? හේතුඵල න්‍යාය දකින්න තු කවදාවත් නිවන් දකින්න බෑ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් හේතුඵල ධම දකින්නේද හෙතේ මේ ධර්මයේ දකින්නේය. යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකින්නේද සෝ මං පස්සති හෙවත් නිබ්බාණං පස්සති. ඒ බුදුරජාන් වහන්සේ දකින්නවා කියන්නේ මොකද්ද? නිවන් දකින්න. එහෙනම් යමෙක් හේතුඵල න්‍යාය අවබෝධ කරගත්තොත් තමයි ධර්මයේ දකින්නේ. ධර්මය අවබෝධ කරගත්තොත් තමයි ඔහු නිවන් දකින්නේ.